ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැම දිනාටම මම අද ගෙනල්ලා තියෙන්නේ බිස්කට් රෙසිපි එකක්. මේ බිස්කට් එක අපිට කිසිම රසකාරකයක් නැතුව අපිට මේක රසට පිරිසිදුව ගෙදරදීම හදා ගන්න පුළුවන්. මේක හරියට හදන විදිය බලන්න වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. channel එකට අලුත් කෙනෙක් ඉන්නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එකතු වෙලා ඉන්න හැම දිනාටම ගොඩක් ස්තුතියි. අපි යමු වීඩියෝ එකට. මෙතන මම අරගෙන තියෙනවා extra gram 100ක් 100 පොඩි box එකක් අරන් තියෙන්නේ. ඒ වගේම icing sugar අරන් තියෙනවා. මේ වෙනකොට ඕගොල්ලන්ට icing sugar ඕනේ නැහැ. සීනි blender කරලා ගන්න පුළුවන්. ඒ වගේම මම පාන් පිටි gram 200යි පිටි මේ සැන්දි එකයි ඒ වගේම තෙල් කරදාසි ඕනි. මෙතන මම පාන් පිටි gram 200 මේ බර හරියටම ඕගොල්ලන්ට පෙන්නුවේ මේකෙන් කොච්චරක් පාවිච්චි වෙනවද කියලා වීඩියෝ එකේ අවසාන වෙනකන් ඉන්න බලන්න පුළුවන්. ඒ වගේම මෙතන icing sugar වෙනකොට ඕගොල්ලන්ට සීනි blender කරලා ගන්න පුළුවන්. මම දැන් මුලින්ම බටර් ටික එකතු කරනවා භාජනයකට. ඊළඟට icing sugar ටික එකතු කරලා මේක හොඳට දෙක එකට mix වෙනකන් හොඳට කලවම් කරනවා. මේ බටර් එක ගන්නකොට බටර් එක ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් දාන්න එපා. ටිකක් දිය ගතියට වගේ එනකොට තමයි මේ කලවම් කරන්න ඕනි. ඊට පස්සේ මම එකතු කරනවා පිටි මේසෙන්දි එකක් කිරි පිටි. ඒක දාලා මම ඒකත් හොඳට කලවම් කරනවා. මම දැන් මෙතන ඉඳන් තමයි පාන් පිටි එකතු කරන්නේ. පාන් පිටි එකතු කරනකොට එක පාට එකතු කරන්නේ මේක අපිට හරියට මේකේ පදම ගන්න විදිහට කොච්චර පාන් පිටි යනවද කියලා බලා ගන්න තමයි මම ග්‍රෑම් 200ක් ගත්තේ. ඕගොල්ලන්ට මම අවසානයේ පෙන්නන්නම් මට කොච්චර ගත්තද කියලා බටර් ග්‍රෑම් 100කට පාන් පිටි. මම තව ටිකක් එකතු කරලා මේ කලවම් කරනවා. වීඩියෝ එකත් එක්ක අවසානකම් රැඳිලා ඉන්න හරියටම පාන් පිටි ගත්ත ප්‍රමාණය මම ඔයගොල්ලන්ට කියන්නම්. බලන්න දැන් මේ ඩ්‍රෝ එක දැන් හරියටම සෙට් වෙලා තියෙන්නේ. මේක දැන් අතේ ඇලෙන්නේ භාජනෙත් නැහැ පොඩ්ඩක්වත්. අතේ ඇලෙන්න මොනක්වත් නැහැ. මට මෙතනට දැන් හරියටම ගිය ප්‍රමාණය මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම මතක ඇති වීඩියෝ එකේ මුල මම පෙන්නුවා පාන් පිටි ග්‍රෑම් 200ක් තමයි මම ගත්තේ. එතනින් මට මේ තත්ත්වයට ගියන්න හරියටම ගිය ප්‍රමාණය මම පෙන්නන්නම්. මෙතන ඉතුරු තියෙන්නේ මෙච්චරයි. එතන තියෙනවා හරියටම තව ග්‍රෑම් 75ක් විතර තියෙනවා මෙතන. ග්‍රෑම් 75ක් කියන්න අපිට පාන් පිටි ග්‍රෑම් 125ක් තමයි ගිහිල්ලා තියෙන්නේ බටර් ග්‍රෑම් 100ට. මම දැන් මේක පොඩ්ඩක් නීට් කරගන්නවා. මේක විනාඩි දෙකක් තුනක් නීට් කරගත්තට පස්සේ මේ විදිහට පොඩි බෝල විදිහට මම මේක හදා ගන්නවා. ඔයගොන්ට මේ විදිහට ඕන නම් මේ විදිහට හදන්නත් පුළුවන්. නැත්තම් තව විදියක් තියෙනවා මම ඒක පෙන්නන්නම්. ඒකත් බලන්න. මේක නැත්තම් මේ හදාගත්ත ඩෝ එක මෙහෙම තුනී කරලා ඔයගොල්ලන් කටර් එකක් තියෙනම් කටර් එකකින් හරි නැත්තම් මූඩියකින් හරි මම නම් මෙතන වීදුරුවක් ගත්තේ. මේ වගේ වීදුරුවකින් හරි අපිට මේ විදිහට බිස්කට් එක හැඩයට මේ කපා ගන්න පුළුවන්. මම එහෙම කපලා ගන්නෑ. මම මෙහෙම අතින් හදලා තමයි ගන්න බිස්කට් එකේ හැඩයට. එහෙම අතින් තද කරනකොට ගොඩාක් තද කරන්න එපා. සාමාන්‍ය ගානට ඒක හදා ගන්න. මම දැන් මේ බිස්කට් එක පුච්ච ගන්න යන්නේ මේ වගේ මම රාස්පානක මෝඩියක් තමයි අරන් තියෙන්නේ. ඒකට තෙල් ටිකක් ගාලා මම තෙල් කරදාසියක් දානවා. මම මේක අවන් එකේ නෙමෙයි අද ලිපේ තමයි පුච්ච ගන්නෙ. ඔයගොල්ලන්ට මේක අවන් එකෙත් මෙහෙම මේ බේක් කරගන්න පුළුවන්. මම ඒ වුණාට මේක මේ රාස්පාන් තැටිය තමයි මේක කරන්නේ. මම මේකට ඇවිල්ලා මේ බිස්කට් එක පොඩ්ඩක් ලස්සල වෙන්නත් එක්ක මම මෙතන බාබිකියු කූරකේ අනිත් පැත්තෙන් මම මෙතන සිදුරු ටිකක් විදිනවා. මේ සිදුරු විදින එකත් අපිට හොඳයි. මොකද බිස්කට් එකේ ඇතුළේම හොඳට පිච්චෙනවා. එතකොට මම දැන් මේ බිස්කට් ටික පුච්ච ගන්නේ මේ පෑන් එකේ තමයි පුච්ච ගන්නේ. මේ වගේ එකක් ගත්තාම ගොඩක් හොඳයි. මොකද මේකේ උස හැම වැඩි නැති හින්දා මේක අපිට හොඳට රස්නේ වදිනවා මේකේ. අර ගොඩක් උස වුණාම උඩ පැත්තට රස්නේ වදින්නෙම නැහැ. මම ගින්දර තියලා තියෙන්නේ මෙන්න මේ මට්ටමට තමයි. මම දැන් මේක විනාඩි දෙකක් විතර පොඩ්ඩක් රත් කරගන්නවා. උඩින් වහන මූඩියත් අනිවාර්යයෙන්ම ඇල්මිනියම් වගේ මූඩියක් ගන්න. එතකොට රස්නේ හොඳට හිටිනවා ඒක ඇතුලේ.
මේ විනාඩි 2කට පස්සේ දැන් මේක හොඳට රත් වෙලා තියෙන. දැන් මම බිස්කට් ටික මේකට එකතු කරලා මේක දැන් හොඳට බේක් කරගන්නවා ලිපේ. මම මේක දාලි වෙලා මේකත් වහනවා. මම දැන් ගින්දර තියලා තියෙන්නේ මෙන්න මේ මට්ටමට තමයි. මේ හරියටම විනාඩි 15කට පස්සේ දැන් අපි ඇරලා බලමු මේ කොහොමද තත්ත්වය කියලා. මම දැන් මේ අනිත් පැත්ත වුණා. මේක දැන් හොඳට පිච්චිලා තියෙන්නේ යටපැත්ත. මම දැන් මේ හැම එකක්ම අනිත් පැත්ත හරව ගන්නවා මෙහෙමම. ඕගොල්ලෝ මේක අවන් එකෙත් පුච්ච ගන්න පුළුවන්. අවන් එකේ පුච්ච ගන්නවා නම් ඕගොල්ලෝගේ අවන් එකේ තියෙන උෂ්ණත්වය අනුව බලලා ඒක ළඟ ඉඳලා පොඩ්ඩක් බලලා ඒක හරියට වෙලාවත් එක්ක බලලා පුච්ච ගන්න. කාටවත් කියන්න බෑ මේ උෂ්ණත්වයට මෙච්චර වෙලාවක් මේක පුච්චන්න ඕනි කියලා. මොකද එක එක අවන් එකේ උෂ්ණත්වය වැඩ කරන විදිය වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම. මම දැන් මේ ටික ඔක්කොම අනිත් පැත්ත හරව ගත්තා. දැන් බලන්න මේ ටික හොඳට පිච්චිලා තියෙන්නේ. මට මේ ටික ඔක්කොම බේක් කරගන්න පැය භාගයක් තමයි හරියටම ගියේ. බලන්න ඒ වුණාට හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා මේ බිස්කට් එක. ඇත්තටම හරිම රසයි. කිසිම රසකාරකයක් නැතුව තමයි අපි මේක හැදුවේ. බය නැතුව පොඩි ළමයෙකුට උනත් දෙන්න පුළුවන්. මේක බිස්කට් ටික හදලා ගත්තට පස්සේ මෙතන තියෙනවා හරියටම බර ග්‍රෑම් 380ක් තිබුණා මේ බිස්කට් එකේ. ග්‍රෑම් 380ක් තියෙනවා. මේක ඊට පස්සේ අපිට බෝතලයකට දාලා තියාගන්න පුළුවන්. ඕගොල්ලොත් හදලා බලන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.